අද වීඩියෝ එකෙන් අපි ඉන්දියාවට යන්නයි හදන්නේ. Hi යාළුවනේ, welcome back to my YouTube channel. අද අපි යනවා ඉන්දියාවට. අපේ මේ ට්‍රිප් එක දවස් 8ක ට්‍රිප් එකක්. මම ඔයගොල්ලන්ට ඒ හැමදේම vlogs 3කින් ගේන තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම මේ පළවෙනි පාරට තමයි වෙන රටකට යන්න හදන්නේ. ඉතින් අපේ ෆ්ලයිට් එක තිබුණේ උදේ 8:20ට. අපි ගෙදරින් 4ට විතර පිටත් වුණා. මොකද එයාපෝට් එකේ පැය 3කට කලින් ඉන්න ඕනේ නිසා. මම යන්නේ තව කට්ටියක් එක්ක. ඒගොල්ලෝ නම් කලින් travel කරලා තියෙනවා. ඒ හින්දා මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මම කිසිම දෙයක් දන්නේ නැහැ. මේ මගේ පළවෙනි පාර තමයි මම travel කරන. ඉතින් ඒගොල්ලෝ හිටපු නිසා මට කිසිම කරදරයක් වුණේ නැහැ. ඉතින් අපි මේ යන්නේ චෙකින් වෙන්න. චෙකින් වෙන ටිකේ නම් මට වීඩියෝ කරගන්න බැරි වෙනවා. මොකද එතන යුද්ධයක් වගේ විනාඩි 2-3ක් ඇතුළත අපේ හෑන්ඩ් ලගේජ් එකේ තියෙන බඩු ඔක්කොම එළියෙන් තියන්න ඕනි. එතන ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා චෙකින් වලදී. චෙකින් වුණාට පස්සේ අපි යනවා ශ්‍රී ලංකන් ඩියුටි ෆ්‍රී එකට. අපි මේ ගේට් නම්බර් 7 හොයාගෙන තමයි යන්නේ. අද අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් නෙමෙයි travel කරන්නේ. අපි එයා ඉන්දියා වල තමයි අද travel කරන්නේ. ඉතින් ඔන්න ගේට් නම්බර් 7 එකෙන් ඇතුළට ආවා. එතන checking process එක ඉවර වෙලා දැන් අපි ෆ්ලයිට් එකට යන්නයි හදන්නේ. හිතට මොකක්ද දෙයක් දැනෙනවා. පළවෙනි ෆ්ලයිට් එකේ යන ගමනක් මාරම සතුටුයි. බලමු එහෙනම් මගේ පළවෙනි ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක කොහොම වෙයිද කියලා. එහෙනම් මාත් එක්ක යන්න ඉන්දියාවට. ෆ්ලයිට් ෆුඩ්ස් ටිකක් අපිට හම්බුණා. වෝටර් බොටල් එකක් තිබුණා. කටලරි සෙට් එකක් තිබුණා. මේ නන් වෙජ් මීල් එකයි, බන් එකයි, බටර් එකයි and මැංගෝ යෝගට් එකක් තිබුණා. ඇත්තටම ෆ්ලයිට් ෆුඩ්ස් රසයි. රසයි. සුපිරි. මම මේ ෆ්ලයිට් ෆුඩ්ස් ටිකෙන් ආසම වුණේ මැංගෝ යෝගට් එකට. ඒක නම් මාරම රසයි. ඊට පස්සේ අපිට කොෆි එකකුත් හම්බුණා. කොෆි ඕ ටී අපිට කැමති දෙයක් ඉල්ලන්න පුළුවන්. අපි
අපේ ෆ්ලේවර් එක අනුව ඒගොල්ලෝ අපිට සර්ව් කරනවා අපිට ඕන දේ. මම නම් කොෆි එකක් තමයි ඉල්ලගත්තේ. ෆ්ලයිට් එකට ඔන් බෝඩ් උනේ 8:20ට 8:20 ඉඳන් 11:55 වෙනකම් පැය 3:00ක් විතර අපිට මේ ෆ්ලයිට් එකේ යන්න වෙනවා. අපි මේ කොලම්බෝ ඉඳන් දිල්ලි වලට තමයි යන්නේ. දිල්ලි වලින් අපිට ට්‍රාන්සිට් එකක් තියෙනවා. ඊට පස්සේ අපි දිල්ලි ඉඳන් එයා ඉන්දියාව තවත් ෆ්ලයිට් එකක් අරගෙන චන්දිගඩ් එයාපෝට් එකට යනවා. එතනත් අපිට ටයිම් එක පැයක් වගේ යන්න තියෙනවා. දිල්ලි එයාපෝට් එකෙන් අපේ ට්‍රිප් එක යන අපේ අනිත් යාළුවෝ ටික සෙට් වෙනවා එතනින්. එයාලත් එක්කම එකතු වෙලා තමයි අපි අනිත් ෆ්ලයිට් එකට ඔන් බෝඩ් වෙන්නේ. ඔන්න අපි දැන් දිල්ලි එයාපෝට් එකෙන් බැස්සා. බැහැලා ඉවර වෙලා දිල්ලි වල තියෙනවා බයෝමෙට්‍රික් රෙජිස්ට්‍රේෂන් එක. මෙතන ඉන්දියාවට එන හැමෝම රෙජිස්ට්‍රේෂන් එකක් වෙන්න ඕනි. ඉතින් සෙල්ෆ් රෙජිස්ට්‍රේෂන් එකක් තමයි තියෙන්නේ. මේ විදිහට අපි හැමෝම රෙජිස්ටර් වුණා. දිල්ලි එයාපෝට් එක නම් හරිම කාම ශ්‍රී ලංකන් එයාපෝට් එක වගේ නෙමෙයි. මිනිස්සුත් ටිකක් අඩුවෙන් තමයි හිටියේ. හරිම කාම්. බලන්නකො මේ මිනිස්සු පේන්නවත් නැහැ මෙතන. මාරම නිදහස් මේ ඒරියා එක. ඊට පස්සේ අපි ආයෙත් චෙකින් වෙන්න හදන්නේ දිල්ලි එයාපෝට් එකේ ඉඳන් චන්දිගඩ් යන්න. ඉතින් අපේ යාළුවෝ ටිකකුත් ඉස්සරහින් සෙට් වෙනවා. අපි යන් එහෙනම්. අපි දැන් දිල්ලි වල ඉඳන් චන්දිගඩ් වලට යන්නයි හදන්නේ. එතකොට ඉන්ටර්නැෂනල් ට්‍රාන්ස්ෆර්ස් නෙමෙයි. අපි රට ඇතුලේ ට්‍රාන්ස් එකක් වෙන නිසා ඩොමෙස්ටික් ට්‍රාන්ස් එකකින් තමයි ට්‍රාන්ස්ෆර් වෙන්න යන්නේ. මෙතනත් පොඩි ෆෝම්ස් වගේක් තියෙනවා ෆිල් කරන්න. අපි කොහෙටද යන්නේ, හොටෙල් එකේ ඩීටේල්ස්, අපි මොබයිල් නම්බර්ස් දාන්න තියෙනවා. ඊට පස්සේ අපි යන්නේ දිල්ලි ඩියුටි ෆ්‍රී එකට. ටික මෙතනින් සෙට් වුණා. කසන් අයියගේ ෆැමිලි එක. චේස් බෝයි අතරේ ඉන්නා තනියෙන් හිටගෙන. මේ පැත්තේ කේන් බෝයි ඉන්නවා රංගියක්කගේ අතේ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා චන්දිගඩ් වලට යන්නයි හදන්නේ. චන්දිගඩ් වල ඉඳන් අපි මේ යන්න හදන්නේ හිම වැටෙන පැත්තට ඉන්දියාවේ මනාලි වලට. අපිට මේ ෆ්ලයිට් එකේ පැයයි යන්න තියෙන්නේ. මේ විදිහේ ස්ක්‍රීන් එකක් තියෙනවා. ඉතින් මම
ෆ්ලයිට් ෆුඩ් එකක් හම්බුණා. බන් එකක් තමයි හම්බුනේ. බන් එකයි වෝටර් බොටල් එකයි. ඒ බන් එකත් අවුලක් වුණේ නැහැ, රසයි. ඒ වෙලාවේ බඩගින්නෙනුත් එක්ක හිටියේ. අවුලක් නැහැ, මට නම් රසයි ඒක. බන් එක කන ගමන් මට ගේම් එක ප්ලේ කරලා ඇති වෙලා ෆිල්ම් එකක් දාගත්ත බලන්න කියලා. පාන්දර 3ට විතර හැරියේ. පාන්දර 4ට ගෙදරින් ආවා. ඉතින් හොඳටම නිදිමතේ හිටියේ. ෆිල්ම් එක බලලා ටික කලා කියද්දි මට එහෙම නිින්ද ගියා. ස්ක්‍රීන් එකෙන් අපිට බලන්න පුළුවන් ෆ්ලයිට් එකේ ඩීටේල්ස් දෙක. අපි දැන් කොහෙද ඉන්නේ, තා කොච්චර දුරයිද, ඒ වගේ දේවල් අපිට මේ ස්ක්‍රීන් එකෙන් බලන්න පුළුවන් වුණා. දැන් ඉතින් චන්දිගර් එයාපෝට් එකට තව පොඩි දුරයි තියෙන්නේ. චන්දිගර එයාපෝට් එකෙන් බැස්සා බැහලා අපි දැන් මේ ඉන්නේ අපේ ලගේජස් ටික එනකම්. ලගේජස් ටික අරන් අපි එයාපෝට් එකෙන් එළියට ආවා. එළියට ආවට පස්සේ මේ විදිහට කාර් රෙන්ටල් සර්විසස් ගොඩාක් තිබුණා එතනදී. අපිත් මෙතනින් කාර් රෙන්ටල් එකකින් කාර් එකක් අරගෙන තමයි අපේ හොටෙල් එකට යන්න ඕනි. හොටෙල් එක මේ ළඟ තිබුණේ. ඉතින් අපි ටැක්සි එකක් අරගෙන, ටැක්සි එකක් නෙමෙයි දෙකක් ගත්තා. මොකද එකක් මදි. අපේ බෑග්ස් ගොඩකුත් තිබුණා, කට්ටිය ගොඩකුත් හිටියා. ඉතින් ටැක්සි දෙකක් අරගෙන අපි ගියා අපි ඉන්න හොටෙල් එකට. මේ අපේ ඩේ 1 එක ගෙවුන විදිහ තාම ඩේ 1 එක ඉවර නැහැ. අපි මෙතන ඉඳන් හොටෙල් එකට ගිහිල්ලා අපි රෑ ඩිනර් එකට යනවා. ඒ ටිකත් එක්ක අපි ඊළඟ ව්ලොග් එකෙන් හම්බෙමු. බයි බයි.